හරි අපි ඉතින් කතාවේ නම් මෙහෙම පටන් ගමු. මම ඉස්සෙල්ලා මගේ පර්සනල් දෙයක් කියලා ඉන්නම්. ඒ කියන්නේ මම කැනඩාවට එන්නේ 2023 පෙබරවාරි. මගේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙනවා 2024 දෙසැම්බර්. ඉතින් මම එන්නේ 2 year work permit එකකට. නමුත් මගේ පාස්පෝර්ට් එක 2 years නැති නිසා ඒගොල්ලෝ මට 2 year work permit එකක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මට issue කරන්නේ මගේ work permit එක මගේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙනකන් විතරයි. ඒ කියන්නේ මට මගේ පළවෙනි work permit එක ලැබුණේ මාස 22කට විතරයි. ඉතින් මගේ ඊළඟ ආයෙ මම work permit renewal එකට යන්න ඉස්සෙල්ලා මගේ work permit passport එක මට renew කරගන්න උවමනාව තිබ්බා. ඉතින් මම අවුරුද්දකට ඉස්සෙල්ලා තමයි මගේ පාස්පෝර්ට් එක රිනිව් කරන්න දැම්මේ. ඒ කියන්නේ මගේ පාස්පෝර්ට් එක 24 දෙසැම්බර් එක්ස්පයර් වෙන්න තිබ්බේ. මම මගේ අලුත් පාස්පෝර්ට් එකට ඇප්ලයි කරනවා හයි කමිෂන් එක through කැනඩියන් හයි කමිෂන් එක through 2023 දෙසැම්බර්. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම එතකොට ඇප්ලිකේෂන් එක ගැන ඒ ප්‍රොසෙස් එක ගැන ඒ විස්තර ටික ඒක කතා කරනවා. ඉතින් මම අද මේ කියන්න යන්නේ ඔයගොල්ලෝ ප්‍රශ්න වලට උත්තර සහ මම මොනවද යවපු ඩොකියුමන්ට්ස් මට කොහොමද මගේ ටයිම්ලයින් එක ඒ ටික තමයි. Consulate General of Sri Lanka Toronto ඒ සයිට් එකේ තියෙනවා ෆෝම් එක. ඔයගලන්ට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න විදිය පළවෙනි වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඒ අවශ්‍ය ෆෝටෝග්‍රාෆ්ස් ඒවත් එක්ක ඔක්කොම ඇප්ලිකේෂන් එක කියලා මතක තියාගන්න. ඒතර පළවෙනි එක තමයි ඇප්ලිකේෂන් එක. දෙවෙනි එක තමයි ඔයාගේ කරන්ට් පාස්පෝර්ට් එක. ඔයාගේ අතේ තියෙන පාස්පෝර්ට් එක. මම මේ කියන්නේ ඔයා මොනවද ඒගොල්ලන්ට යවන්න ඕනේ ඩොකියුමන්ට්ස් කියලා. එක ඇප්ලිකේෂන් එක, දෙක පාස්පෝර්ට් එක, තුන්වෙනි එක බයෝ පේජ් කියලා තියෙන පාස්පෝර්ට් එකේ අර බයෝ පේජ් නැත්නම් ඩේටා පේජ් කියලා කියන අර ෆොටෝ එකයි ඊට එහා පැත්තේ පිටුවයි. ඒකේ ෆොටෝ කොපි එකක් ඕනේ. හරි. ඒ තුන්වෙනි එක. හතරවෙනි එක ඔයගොල්ලන්ගේ ඊළඟ පාස්පෝර්ට් එකේ ඊළඟ පිටුව. ඒ කියන්නේ alteration and observations කියලා තියෙනවා පිටුවක්. නිරීක්ෂණ සහ වෙනස්කම් කියන ඒ පිටුවේ ෆොටෝ කොපි එකකුත් යවන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක සහ ඒකේ කොපි එකක් පැති දෙකේම both side ෆොටෝ කොපි එකක් යවන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ඔරිජිනල් NIC එක ජාතික හැඳුනුම්පත සහ ජාතික හැඳුනුම්පතෙත් both side කොපි එකක් යවන්න ඕනේ. ඊට පස්සේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ ස්ටඩි පර්මිට් එකේ දෙපැත්තෙම කොපි එකක් යවන්න ඕනේ. work permit holder කෙනෙක් නම් ඔයාගේ work permit එකේ කොපි එකක් යවන්න ඕනේ. ඒ work permit student permit දෙකම originals යවන්න ඕනේ නැහැ. කොපි එකක් යවුවාම ඇති. ඊට පස්සේ ඔයාගේ personal details දාලා කොලයක් යවන්න ඕනේ. ඒකට ඔයාගේ නම, ඔයාගේ email address එක, ඔයාගේ ගෙදර address එක, ඒ වගේම තමයි ඔයාගේ contacts number එකක්. හරි දෙකක් හරි ඒක යවන්න ඕනේ. ඊට පස්සේ ඔයා bank draft එකක් දාන්න ඕනේ through ඔයාගේ මොකක් හරි bank එකක් through. ඒකෙත් ඔක්කොම අවශ්‍ය details මම පළවෙනි වීඩියෝ එකේ කතා කරලා තියෙන්නේ. එතකොට ඒ bank draft එක දාන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට පුළුවන් අවශ්‍ය නම් ඔයාලා bank draft එක දානකොට හොඳට මතක තියාගන්න පාස්පෝර්ට් රිනිවල් එකට එක ගානක් තියෙන. ඊට පස්සේ ආයෙ ඔයාට ඒක ඒගොල්ලෝ පෝස්ට් කරන්නේ මේල් එකෙන්මනේ. එතකොට ඔයා ඒගොල්ලන්ට ගානක් ගෙවන්න ඕනේ රෙජිස්ටර් පෝස්ට් එකට. ඉතින් ඒ ගානත් ඉන්ක්ලූඩ් කරලා දෙකම බඳින් බැංක් ඩ්‍රාෆ්ට් එකක් through ඕගොල්ලන්ට ගෙවන්න පුළුවන්. ඒකට අවශ්‍ය අර කිව්වත් වගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම මේ ඩීටේල්ස් ඔක්කොම මම ෆස්ට් වීඩියෝ එකේ කතා කරා. මම පර්සනලි මට මගේ තිබුණු අවශ්‍යතාවයත් එක්ක මම සල්ලි ගෙව්වා පාස්පෝර්ට් රිනිවල් එකටයි. ඒ වගේම මගේ පාස්පෝර්ට් එක ආයෙන රිටර්න් එන්ලොප්ස් වලටයි. ඒ ඔක්කොම පේඩ් එන්ලොප්ස් උත් මම දැම්මා. හැබැයි මම සල්ලි බඳිනකොට ආයෙ මට රෙජිස්ටර් පෝස්ට් එකේ එන ඒ ගානත් මම බැන්දා. ඒකට එක හේතුවක් තියෙනවා. ඒ හේතුව මම ඊළඟ එකේදී කතා කරන්න. එතකොට ඔන්න ওই ඩොකියුමන්ට්ස් ටික තමයි මම මගේ පාස්පෝර්ට් එක රිනිව් කරන්න හයි කමිෂන් එකට තැපෑලින් මේල් එකෙන් යව්වේ. ඉතින් මම ඒක යවන්නේ 2023 දෙසැම්බර් 22
මම අර යවපු paid envelope එකේ paid envelope එකේ මට මගේ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එකයි ඔරිජිනල් නැෂනල් ඩෙන්ටිටි කාඩ් එකයි මගේ එතකොට මගේ තිබුණු පාස්පෝර්ට් එකයි තව කෑෂ් රිසිප්ට් එකක් අර ලංකාවේ තියෙන කහපාට මුදල් කුවිතාංශි කොළ තියෙන්නේ ඒ කොළයකුයි මට ලැබෙනවා 2024 ජනවාරි 11 මම යවන්නේ 23 දෙසැම්බර් 22 මට පළවෙනියට මගේ ඔක්කොම ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික ලැබෙනවා 24 ජනවාරි 11 අර කෑෂ් රිසිප්ට් එක ඒගොල්ලෝ ඉෂූ කරලා තිබ්බේ 24 ජනවාරි 8 වෙනිදා ඒ කියන්නේ ඒගොල්ලෝ එක ඉෂූ කරලා දවස් දෙකක් ඇතුළත ඒ කියන්නේ රිසිප්ට් එක ඉෂූ කරලා දවස් දෙකක් ඇතුළත 8 වෙනිදා රිසිප්ට් එක ලියලා තිබුණේ 11 වෙනිදා වෙනකොට මට ඔක්කොම ඔරිජිනල්ස් එක්ක කහපාට ලියුම් කවර් කහපාට කුවිතාංශය ඒ ඔක්කොම මට ලැබුණා. ඒ ලැබුණේ මම අර දාපු paid envelope එකේ තමයි මට ඒ ටික ආවේ. හරිද? ඊට පස්සේ 2024 පෙබරවාරි 9 වෙනිදා මට මගේ අලුත් පාස්පෝර්ට් එක එනවා. ඒ එන්නේ මම අර බැංක් ඩ්‍රාෆ්ට් එකේදී රිටර්න් එන්වෙලොප් එක රිටර්න් රෙජිස්ටර් පෝස්ට් ඒ ගාන මම ගෙව්ව හින්දා ඉතින් කිසි කරදරයක් නැතුව 2024 පෙබරවාරි 9 වෙනිදා වෙනකොට මට මගේ පාස්පෝර්ට් එක ලැබුණා. මගේ පාස්පෝර්ට් එක ඉෂූ කරලා තිබුණේ ලංකාවෙන්. ඒ කියන්නේ මම ඒක ලැබුණාම තමයි ඉතින් මේ ඩේට් එක දැනගත්තේ. මගේ පාස්පෝර්ට් එක ඉෂූ කරලා තිබුණා 2024 පළවෙනි මාසේ 19. ඉතින් මගේ ටයිම් ලයින් එක ගත්තොත් මම 2023 දෙසැම්බර් 22 ඇප්ලයි කරනවා. මගේ ඔක්කොම ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික මට ලැබෙනවා 2024 ජනවාරි 11 2024 පෙබරවාරි 9 මට මගේ අලුත් පාස්පෝර්ට් එක ලැබෙනවා මේල් එකෙන් කිසිම කරදරයක් නැතුව. ඉතින් මගේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටිකත් ආවා. මගේ පාස්පෝර්ට් එකත් මට ලැබුණා. මගේ පාස්පෝර්ට් එක ඉෂූ කරලා තිබ්බේ 24 ජනවාරි 19. ඒ කියන්නේ හරියට බැලුවොත් මම දැම්මේ දෙසැම්බර් 22. දෙසැම්බර් 22 ඉඳන් ජනවාරි 22ට මාසයයිනේ. මට මාසෙකට ඉස්සෙල්ලා ලංකාවේදී කොහොම හරි මගේ පාස්පෝර්ට් එක print වෙලා. ඒ කියන්නේ ජනවාරි 19 වෙනකොට print වෙලා. මගේ අතට එද්දී පෙබරවාරි 9 වෙනිදා වුණා. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ මම කතා කරන්නේ මම රිනීව් කරපු කාලේ ඇතුළත. ඉතින් එහෙම ලොකු කරදරයක් ඇත්තටම වුණේ නැහැ. මොකද ඒ process එක හරි smoothly කිසිම කරදරයක් නැතුව ගියා. අනිත් එක තමයි මම මේක ගැන කතා කරනකොට මම ඇත්තටම කොන්සල් ජෙනරල් ඔෆිස් එකටයි හයි කමිෂන් එකටයි දෙකටම කෝල් කරා. මම ඒ කෝල් කරනකොට මට සමහරුන් නම් කිව්වා ඇත්තටම ඒ කියන්නේ ඒගොල්ලෝ කායි කතා කරන්නේ නැහැ, කෝල් බෑක් කරන්නේ නැහැ. ඇත්තටම එහෙම වුණේ නැහැ. මම පළවෙනි කෝල්ස් ගත්තාම ඇත්තටම ඉතින් ඒගොල්ලෝ බිසි ඇති. කොහොම හරි ඔටෝමේටඩ් කෝල් එකක් ගියා. ඊට පස්සේ මගේ නම්බර් එක ටයිප් කරන්න කිව්වා. ඊට පස්සේ මට විනාඩි 5ක් 10ක් ඇතුළත ඒගොල්ලෝ කතා කරලා මගේ අවශ්‍යතාවය අහලා ඒකට මට අවශ්‍ය දේවල් ටික ඔක්කොම කියලා දීලා ඒ වැඩේ කිසිම ගැටලුවක් නැතුව කරගන්න මට ඇත්තටම හයි කමිෂන් එකයි කොන්සල් ජෙනරල් එකයි ඇත්තටම උදව් කරා. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඉතින් ඔන්න මම මගේ ටයිම් ලයින් එක කිව්වා. අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික කිව්වා. මම යවපු ඩොකියුමන්ට්ස් ටික කිව්වා. මම කතා කරන්නම් මට කමෙන්ට් කරලා තිබුණා පොඩි පොඩි දේවල් ටිකක් අහලා ඉතින් ඒ ටිකටත් පටපට ගාලා උත්තර ටිකක් දීලා වීඩියෝ එක ඉවර කරන්න. ඉතින් ඉස්සලම කතා කරනවා නම් ගොඩක් කට්ටිය අහලා තිබ්බා කාගෙන් හරි මේක සර්ටිෆයිඩ් කරන්න ඕනේද අර ඔතන දාලා තිබුණානේ ලෝයර් කෙනෙක්ගෙන් හරි ෆාමසිස් කෙනෙක්ගෙන් හරි ඒ කියන්නේ නිකන් ඕතරයිස්ඩ් පර්සන් කෙනෙක්ගෙන් මේක සර්ටිෆයි කරන්න ඕනේ කියලා ෆෝම් එකේ තියෙනවා. නමුත් ඇත්තටම මම එහෙම කළේ නැහැ. හැබැයි ඔයාගේ පාස්පෝර්ට් එක කැනඩාවේදී නැති වුණොත් හරි මොනවා හරි එහෙම ඒ කියන්නේ ඔයාට මුකුත් එවිඩන්ස් නැතිනම් ඔයා ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. මොකද මම අඳුරන අක්කා කෙනෙක්ගේ පාස්පෝර්ට් එක මේදී නැති වෙලා එයා ඒ අර කියන ඒ සර්ටිෆයිඩ් කරලා තමයි එයා මේ පොලිස් රිපෝට් ඒ ඔක්කොමත් එක්ක ඒ කතාව ඒක වෙනම කතාවක්. ඉතින් මගේ සිනාරියෝ එකේ මම එහෙම කිසිම සර්ටිෆයිඩ් මොකක්වත් කරේ නැහැ. කෙලින්ම
ෆෝර්ම් එකේ එතන හිස් තිබ්බේ. කෙලිම කිව්වොත් ඔන්න ඕක තමයි ඇත්ත. ආයකක් අහලා තිබ්බ කමෙන්ට් එකක් ලංකාවෙන් ගන්න බර්ත් සර්ටිෆිකේට් එක හරිද? ඉතින් ලංකාවෙන් අපිට ඉෂුව කරන බර්ත් සර්ටිෆිකේට් එක හරි. අපි මමත් දැම්මේ මගේ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක. ඒවා සමහර ඒවා තියෙනවා, සමහරු කියනවා මේ කාලෙට ඉස්සෙල්ලා මේක අප්ඩේට් වෙලා තියෙන්න ඕනේ බර්ත් සර්ටිෆිකේට් එක. එහෙම කතන්දර. ඉතින් ලංකාවෙන් ගන්න බර්ත් සර්ටිෆිකේට් එක හරි. මගේ ටයිම් ලයින් එක දාන්න කියලා තිබුණා. ඉතින් මම දැන් ටයිම් ලයින් එක A to Z කිව්වා. සමහර වෙලාවට තිබ්බා ඉක්මනින් කරගන්න පුළුවන්ද කියලා මේ ප්‍රොසෙස් එක. ඉක්මනින් කරගන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයාට මොකක් හරි ෆුල් අර්ජන්ට්, ඒ කියන්නේ වැඩේ පට්ට හදිස්සි. එතකොට ඔයාට ඉතින් හයි කමිෂන් එකට කෝල් කරලා අහන්න පුළුවන් මේ මට මේ වැඩේ හදිසි. ඉතින් කොහොමද මේක කරගන්නේ? එහෙම අහලා මිසක් කරගන්නවා. මිසක් ඉතින් එහෙම වෙන පුෂ් අප් එකක් නම් ඇත්තටම මේ මම දන්නේ නැහැ. ඔයාට ඉතින් ඔයාගේ තියෙන ඇත්ත කතාව කියලා ඔයාගේ හදිසි වැඩ කටයුත්ත කියලා ඒක කරගන්න පුළුවන්. තව එක්කෙනෙක් අහලා තිබ්බා 2027 එක්ස්පයර් වෙන පාස්පෝර්ට් එක දැම්ම රිනීව් කරගන්න පුළුවන්ද කියලා. 27 එක්ස්පයර් වෙන එකත් ඉතින් දැන් වගේ කාලයක නම් පුළුවන් වෙයි සමහර විට. ඔයා ඒ කියන්නේ මොකක් හරි රීසන් එකක් දුන්නොත්, ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයාට ප්‍රූෆ් එක දෙන්න පුළුවන් කියලා. ඔයා දැන් ආයි වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරනවා 2 year. එතකොට දැන් මේ 25 නේ. 25 මැයි මාසේ. ඉතින් ඔයාගේ 27 ජනවාරි වගේ එක්ස්පයර් වෙනවා නම් ඔයාට කියන්න පුළුවන් මගේ 2 year work permit එකට passport එක validity නෑ. මට ඒකින්ද renew කරගන්න ඕනේ කිව්වොත් ඉතින් ඒක කිසිම ගැටලුවක් නැතුව ඔයාට කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට හරියන ඔයා proof එක දෙන්න ඕනේ. ඒක basically මතක තියාගන්න. කාලය කොච්චරද යනවාද කිව්වොත් ඉතින් මම submit කළේ 23 දෙසැම්බර් 22. මගේ පාස්පෝර්ට් එක මට ලැබුණා 24 පෙබරවාරි 9 වෙනිදා. තව කෙනෙක් අහලා තිබ්බා ඔයාගේ පරණ පාස්පෝර්ට් එකේ තියෙන වීසා වලට මොකක් හරි හානියක් එහෙම වෙනවද? එහෙම කිසිම දෙයක් වුණේ නැහැ මගේ කතාවේ. මම යවපු පාස්පෝර්ට් එක මට එහෙමම ඔරිජිනල්ම ආවා. ඉතින් මගේ පරණ පාස්පෝර්ට් ස්ටෑම්ප් කරපු ඒවායි. ඒවට මුකුත් හානියක් නැහැ. මම දැනටත් මම කොහේ හරි යනකොට ගොඩක් වෙලාවට ට්‍රැවල් කරද්දි හරි මොනවාට හරි මම එළියකට යනකොට මම අනිවාර්යයෙන්ම ඉතින් මගේ පාස්පෝර්ට් පරණ පාස්පෝර්ට් එක අලුත් පාස්පෝර්ට් එක දෙකම අරගෙන යනවා. ඉතින් මගේ පරණ පාස්පෝර්ට් මේ පරණ වීසා ස්ටෑම්ප් කරපු ඒවත් එහෙමම තියෙනවා. ඉතින් ඒක ලොකු ගැටලුවක් නැහැ. පේමන්ට් එක වාට කරන්න පේමන්ට් එක ගැනත් හරියනවා. පේමන්ට් එක වාට බැංක් ඩ්‍රාෆ්ට් එකක් through තමයි කරන්න වෙන්නේ. ඉතින් බැංක් ඩ්‍රාෆ්ට් එකට ඒ අවශ්‍ය ඔක්කොම ඩීටේල්ස් ඔක්කොම සයිට් එකේ තියෙනවා. ඒක මගේ ෆස්ට් වීඩියෝ එකෙන් බලලා ගන්න පුළුවන්. මගේ පාස්පෝර්ට් එක පරිස්සමට ආවද කියලා අහලා තිනවා. ඉතින් පරිස්සමෙන් ඒක සේෆ්ලි ආවද කියලා. කිසිම ගැටලුවක් නැතුව රෙජිස්ටර් පෝස්ට් ගෙදරටම පාස්පෝර්ට් එක ආවා. ඒකත් කිසිම ගැටලුවක් නැහැ. තව එක්කෙනෙක් අහලා තිබ්බා එයා හයි කමිෂන් එකට පාස්පෝර්ට් එක යවලා තියෙන්නේ. එයා කොහොමද ඒක දැනගන්නේ? ලංකාවට ගියාද? ලංකාවෙන් අලුත් පාස්පෝර්ට් එකක් ඉෂුව කරාද? කවද්ද දෙන්නේ? ඉතින් ලොකු හදිසියක් තියෙනවා නම් පුළුවන් ඉතින් හයි කමිෂන් එකට කෝල් කරන්න. කෝල් කරලා අහන්න පුළුවන් පාස්පෝර්ට් එකේ තත්ත්වය. මම දන්නේ ඒගොල්ලෝ උත්තර දෙයිද කියන්නේ. ඒගොල්ලන්ගෙනුත් ඒක දැනගන්න පුළුවන්කමක් තියෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් හයි කමිෂන් එකෙන් තමයි දැනගන්න වෙන්නේ. ඒගොල්ලන්ට පාස්පෝර්ට් එක ලැබුණාද? ආයි අලුත් පාස්පෝර්ට් එක print වෙලා නැත්තම් ලංකාවෙන් මං හිතන්නේ නැහැ. ඉතින් ඉමිග්‍රේෂන් එකෙන් අහගන්න, يعني පාස්පෝර්ට් ඔෆිස් එකෙන් ඒගොල්ලෝ එහෙම විස්තර අහලා පාස්පෝර්ට් ඉෂුව කරාද එහෙම කියලා කියන එකක් නැති වෙයි. ඔයාට බලා ගන්න පුළුවන් ඔයා අර ට්‍රැකින් මොනවාද පේඩ් එන්ලොප් එකක් යවුවා නම් ඒකේ ට්‍රැකින් නම්බර් එක ඔයාට Google කරලා බලන්න පුළුවන්. හයි කමිෂන් එකෙන් ඔයාට එවුවා නම් එතකොට ඒක ට්‍රැකින් එකනේ එන්නේ. එතකොට ඒක වැඩ කරනවද කියලා. වැඩ කරනවා නම් ඒ කියන්නේ ඔයාගේ ඒ කියන්නේ වැඩ කරනවා කියන්නේ ඒක ඔයාට ඒගොල්ලෝ ඒ කියන්නේ කොහෙන්ද හයි කමිෂන් එකෙන් ඔයාට ඩිස්පැච් කරලා නම් තියෙන්නේ. ට්‍රැකින් කරපුවාම ඉතින් හවු වෙන්න බෑ. එහෙම වුණොත් ඉතින් පුළුවන්. ඒ අරින් ඉතින් වෙන ක්‍රමයක් නැහැ දැනගන්න ඔයාගේ පාස්පෝර්ට් එක මම දන්න විදිහට නැහැ. පාස්පෝර්ට් එක ඕකේද print වෙලාද කොහොමද කියන එක. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි
අද කතා කරන්න හිතුවේ සහ මගෙන් අහලා තිබුණු ඒ විස්තර ටික ඔක්කොම. ඉතින් ඕක තමයි මගේ පාස්පෝර්ට් එකේ කතාව. මට නම් ඇත්තටම මේම ලොකුවට කාලයක් දිග ඇදුනෙත් නැහැ වැඩේට. මාස එකමාරක් වගේ ඇතුළත එකමාරක් දෙකක් වුණෙත් නැහැ. ඇතුළත මට වැඩේ කරගන්න පුළුවන් වුණා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් තව කාට හරි අවශ්‍යතාවයක් වුණොත් මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඕගොල්ලන්ගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකදී අලුත් දෙයක් දැනගන්න ඕනේ නම් ඕගොල්ලන්ට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම දන්න දෙයක් නම් මම ඒ ගැන කතා කරනවා. මම නොදන්න දෙයක් නම් මම කාගෙන් හරි දන්න කෙනෙක්ගෙන් අහලා හරි ඕගොල්ලන්ට ඒ උදව්ව කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්. ඉතින් අපි අලුත් වීඩියෝ එකකදී ආයි හම්බ වෙමු. ඉතින් එතකන් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. බයි.